අද ලංකාවේ ජොබ් නැහැ කියලා කියනවා. තියෙන ජොබ් වල පඩිමදි කියලාත් කියනවා. ඔයා ආර්ට් ඉගෙනගෙන ඇති. දෙමාපියෝ කියනවා ඇති ඒකෙන් අනාගතයක් නැහැ කියලා. රස්සාවක් නැතුව ගෙදර ඉන්න එක ඔයාගේ වරදක් නෙවෙයි. ඒ වුණාට ඔයා අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි ලෝකයටම වැඩ කරන්න පුළුවන් ග්‍රැෆික් ඩිසයින් හැකියාව තියාගෙන නිකන් ඉන්නවා නම් ඒක ඔයාගේ වරදක්. මම බාතිය දිවෙල්ගම eBirth Business Academy එකෙන්. අද මම ඔයාලට කියලා දෙන්නේ graphic design කියන්නේ නිකම්ම ලස්සනට පින්තූර හදන එකට නෙවෙයි. මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට නිර්මාණශීලී විසඳුම් දෙන එකට කියලා. මේ වීඩියෝ එක අවසානයේ දක්වා බැලුවොත් ඔයාට තේරෙයි ඔයා ළඟ තියෙන හැකියාව ඩොලර් හොයන්න පුළුවන් මැෂින් එකක් කරන්නේ කොහොමද කියලා. අපි පටන් ගමු මේ eBirth level 1 graphic design course එකේ පළවෙනි පාඩම. පළවෙනි දේ තමයි මේ වෙනස තේරුම් ගන්න එක. ආටිස්ට් කෙනෙක් නිර්මාණය කරන්නේ තමන්ගේ සතුටට. හැබැයි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නිර්මාණය කරන්නේ තවත් කෙනෙක්ගේ පණිවිඩයක් තවත් කෙනෙකුට යවන්න. උදාහරණයක් විදිහට මෙහෙම ගත්තොත් ඔයා හරි ලස්සනට සීගිරි ලලනාවකගේ චිත්‍රයක් අඳිනවා. ඒක ආර්ට් එකක්. හැබැයි කාගිල්ස් එකේ අලුත් අවුරුදු සේල් එකට ඔයා පෝස්ටර් එකක් හදනවා නම් ඒක ග්‍රැෆික් ඩිසයින් එකක්. ඒ පෝස්ටරේ දැක්කම පාර යන මිනිස්සයාට කඩේට ඇතුල් වෙන්න හිතෙන්න ඕනේ. අන්න ඒ පෙළඹවීම ඇති කරන එක තමයි ඔයාගේ රස්සාව. අපේ මොලේ හැම වෙලාවෙම බලන්නේ දේවල් සරල කරගන්න. මේකට අපි කියනවා කොග්නිටිව් ලෝඩ් කියලා. ඔයා පෝස්ටර් එකක් හැදුවම ඒකේ අකුරු ගොඩක් තිබ්බොත් කවුරුවත් බලන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඩයලොග් එකේ පෝස්ටර්ස් බලන්න හරිම සරලයි. ලොකු ලෝගෝ එකක් එක පණිවිඩයක්. සහ ලස්සන රූපයක්. ඒ සරල බව ඇතුලේ තියෙන්නේ මහා පරිමාණ මනෝවිද්‍යාව. මිනිස්සුන්ට තප්පර 3කින් පණිවිඩයක් දෙන්න බැරි නම් ඔයා ඩිසයිනර් කෙනෙක් විදිහට අසමත්. පාට කියන්නේ නිකම්ම අලංකාරයක් නෙවෙයි. ඒක හැඟීමක්. උදාහරණයක් විදිහට ඇයි ලංකාවේ ගොඩක් කෑම කඩවල් රතු සහ කහ පාට පාවිච්චි කරන්නේ? උදාහරණයක් විදිහට ගත්තොත් KFC සහ අපේ දේශීය පෙරේරායන් සන්ස් වගේ ආයතන. මොකද මේ පාට වලින් බඩගින්න වැඩි කරනවා. හැබැයි HNB හරි කමර්ෂල් බැංක් එක හරි බලන්න ඒ අය නිල් පාට පාවිච්චි කරන්නේ ඇයි? නිල් පාටින් විශ්වාසය සහ ස්ථාවරත්වය ගොඩනගන නිසා. ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයා මේ පාට එක්ක සෙල්ලම් කරන්න ඕනේ. දැන් ඔයාට හිතනවා ඇති මේවා කරන්න Adobe පාවිච්චි කරන්න ලොකු වියදමක් යනවා නේද කියලා. අන්න එතනදි තමයි eBirth අපි ඔයාලට Affinity software එක හඳුන්වලා දෙන්නේ. ලංකාවේ අපිට ඩොලර් ප්‍රශ්න තියද්දි මාසෙට ගෙවනවා වෙනුවට එකපාරක් අරගෙන ජීවිත කාලෙටම පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොෆෙෂනල් ටූල් එකක් මේක. ලෝකේ ඕනෑම තැනක ඉන්න කෙනෙක්ට ඔයාගේ නිර්මාණයක් විකුණන්න පුළුවන්. Fiverr එකේ ලෝගෝ එකකට ඩොලර් 20ක් ගත්තත් ලංකාවේ රුපියල් වලින් ඒක 6000කට වැඩි. එක දවසක් වැඩ කළත් ඔයා සාමාන්‍ය රජයේ සේවකයෙකුට වඩා මාසයකට උපයනවා. ප්‍රායෝගික උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා අහලා තියෙනව නේද ඩෙල්මා ටී ගැන. ඒ අය ලෝකෙම ජයගත්තේ උසස් තේ වලට අමතරව ඒ අයගේ ප්‍රීමියම් බ්‍රෑන්ඩින් සහ පැකේජින් නිර්මාණ නිසා. අන්නේ වටිනාකම ලෝකයට දෙන්නයි අපි ඔයාට උගන්වන්නේ. ඉතින් තවත් බල ඉන්නවද නැත්නම් අදම වැඩ පටන් ගන්නවද? eBirth Business Academy එකේ අපේ මේ level 1 series එක දිගටම බලන්න. මේක නොමිලේ කරන පාඨමාලාවක් වුණාට මෙතන තියෙන දැනුම ලක්ෂ ගණනකට වැඩිය වටිනවා. අදම අපේ YouTube channel එක subscribe කරලා bell icon එක ඔබන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. ජය වේවා.